ආයුබෝවන් අද අපි කතා කරන්නේ ජීබී සේනානායකයන්ගේ වෙසක් පහන කෙටි කතාව. ඇත්තටම මේ අපි ඉන්නේ 2025 මැයි මාසයේ වෙසක් සතිය. එහෙම නැත්නම් වෙසක් කාලය සමය. වෙසක් කාලය උදා වෙන්න ළඟයි. වෙසක් සතිය උදා වෙන්න ළඟයි. නමුත් වෙසක් සිසිලස එහෙම නැත්නම් වෙසක් කාලෙට එන මානසික හැඟීම ටික ටික ඔප්නැන් වෙන කාලයේ තමයි මේ ඉන්නේ. ඉතින් වෙසක් පහන කියලා ලස්සන කෙටි කතාවක් තියෙන උසස් පෙළ දුවා දරුවන්ට මේ කෙටි කතාවේ හරි ලස්සන අපූර්ව සිද්ධියක් වගේම අපේ බෞද්ධ දර්ශනය පිළිබඳව අපේ අතීතය පිළිබඳව ලස්සනට ජීබී සේනානායකයන් මේ කෙටි කතාව තුළින් හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් කෙටි කතා සංග්‍රහය අරගෙන කෙටි කතා සංග්‍රහයේ මේ කෙටි කතාව තාම කියවලා නැත්නම් ඕනම කෙනෙක්ට මේක කියවන්න. ඒ වගේම ඒ කෙටි කතාව මම සාරාංශ වශයෙන් මේකේ තියෙන රසමුසු තැන් සමග කතාවක් තමාද මම මෙතන කරන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් සම්පූර්ණ වශයෙන් කතාවේ තියෙන තවත් එහාට ගිහිල්ලා මේක කියවා ගන්න. කතාව සාරාංශයක් විදිහට ගත්තාම කතාව තියෙන්නේ මෙන්න මෙහෙමයි. එක්තරා ගමක් තියෙනවා. ලස්සන ගමක්. මේ ගමේ පන්සලක් තියෙනවා එක පැත්තකින්. ඔන්න ගමක් තියෙනවා. ගමේ පන්සලක් තියෙනවා එක පැත්තකින්. එතකොට ගමේ ගෙදරක් තියෙනවා ටිකක් ලොකු ගෙදරක්. මේ ගෙදර සේවකයෝ ඉන්නවා කීප දෙනෙක්. ඒ වගේම අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනා පිළිවෙලින් අයියෙක් ඉන්නවා ලොකු අයියා කෙනෙක්. ඊට පස්සේ තව ඉන්නවා මල්ලි කෙනෙක්. ඊට පස්සේ තව ඉන්නවා නංගි කෙනෙක්. එතකොට දරුවෝ 3 දෙනා. එතකොට මේ විදිහට තමයි මේ ගෙදර තත්ත්වය යන්නේ. මේගොල්ලෝ පාසල් යනවා එනවා පාසල් එක්කගෙන යනවා වැඩකරුවෙක්. ඒ වගේ ඒ විදිහට තමයි ඒගොල්ලොන්ට තිරික්කලයක් තියෙනවා. ඒගොල්ලොන්ට කරත්ත තියෙනවා ඒ විදිහට. එතකොට අපිට හිතෙනවා මේ කරත්ත තිරික්කල වගේ කාලයක් ගත්තට පස්සේ මීට වසර කීයක් විතර වෙනවද? මීට වසර 50කට 60කට 70කට වගේ ඉස්සර 50කට වගේ ඉතිහාසයක කතාවක් ඒ මේ පරිසරයක් ගොඩනැගීමක් එක්ක තමයි මේ කතාව ගොඩනගලා තියෙන්නේ. 50කට වගේ එහා පැත්තේ. එතකොට 50කට 60 70කට එහා පැත්තේ. එතකොට මේ කතාව 2025 වගේ වර්ෂයක් ගද්දී අපිට පොඩක් අතීතයට ගිහිල්ලා බලන්න වෙන මේ කතාවේ තියෙන සුන්දරත්වය. කොහොම හරි මේගොල්ලෝ මෙන්න මේ වගේ කාලේ මැයි මාසේ මේ වෙසක් උදා වෙන්න ලං වෙද්දී ඒගොල්ලෝ හදනවා වෙසක් කූඩුවක්. මෙයාලා මුලින්ම වෙසක් කූඩුව හදන්න අයියා තමයි හදන්න ලොකුම අයියා. එයා වෙසක් කූඩුව හදන්නේ ගේ ඇතුලේ. මේ වගේ ගේක ඇතුලේ තමයි හදන්නේ. ඒතර ගේ ඇතුලේ හැදුවට පස්සේ අපි ටිකක් දුර හදාගෙන යද්දි හිතෙනවා මේක මහ විශාල වෙසක් කූඩුවක් වෙනවා. උනාට පස්සේ මේක එළියට ගන්න බැරි වෙනවා මේ දොරෙන්. එතකොට ගන්න බැරි වෙනවා දොරෙන්. ඒ නිසා මේක එළියට අරන් යන්න ඕන කියලා ඔන්න තැනකට අරන් යනවා. ඒ අරන් ගියාට පස්සේ එතනදී ඔන්න හදනවා. කොච්චර විශාලද කියනවනම් විශාල අටපට්ටම් කූඩුවක්. ඒ කූඩුවේ තව කූඩු 4ක් තියෙනවා. ඒ 4 තව පැටව් 4 ඉන්නවා. එතකොට ඔක්කොම ප්‍රධාන කූඩුව 1යි ඊට පස්සේ කූඩු 4යි ඊට පස්සේ එකේ 4 තියෙනවා. එතකොට 4 වරක් 4 16යි ඊට පස්සේ ප්‍රධාන කූඩුවයි අර කූඩු 4යි 5යි 16යි 4යි 21ක් වෙන කූඩු ප්‍රමාණයක් මේගොල්ලෝ හදනවා. ඉතින් මේක පොඩ හදන්නේ මේ සියල්ල අර තනියෙන් අයියා තමයි. මල්ලට ඒවා පොඩි වැඩ ඒගොල්ලෝ ඔය සවරන් අලවන ඒවා කපන ඒවා චූටි මල් කපන ඒවා වැඩ තමයි අර නංගි මල්ලි කරන්නේ. ඉතින් ඕක ඇතුලේ හරි ලස්සනයි සුන්දරයි මේ ළමයි දෙන්න හැසිරෙන ආකාරය මේ දරුවෝ දෙන්නගේ හැසිරෙන ආකාරය හරි ලස්සනයි. එයාලා දෙන්න ගහ ගන්නවා. ඒ කියන්නේ එහෙම නැත්තම් කොලොප්පම් කරනවා. මල්ලි කොලොප්පම් කරනවා නංගිට ඔයා අයියෝ ඔයාගේ මූණේ පවුඩර් වැඩි නාලාවට පස්සේ ඒවත් තියෙනවා. ඊට අමතරව මේ දෙන්නට දැන් අර අපි හෙට කොහේ හරි යනවනම් අපිට තියෙනව නේද ආශාවක් අද රෑ නිින්ද යන්නේ ට්‍රිප් එකක් එහෙම යනවනම් අන්න ඒ වගේ එකක්කුත් මේකේ තියෙනවා. මේකේ මේ දරුවෝ දෙන්නට ලොකු ආශාවක් තියෙන කොහොම වෙසක් කූඩුව තියෙයිද අපේ එක. ගමේම වෙසක් කූඩුව කොහොම තියෙයිද? ඔන්න ඔය විදිහට තියෙන. එතකොට දැන් වෙසක් කූඩුව කොහොම තියෙයිද කියලා හිතනවා. කොහොම තියෙයිද වෙසක් කූඩුව? කොහොම තියෙයිද? කිය එළි වෙනකන් හිතනවා ඒගොල්ලොන්ට නිින්ද යන්නේ. ඔන්න හෙට වෙසක් දවස දැන් ඕගොල්ලොත් හිතා ගන්න හෙට තමයි වෙසක් දවස කියලා හිතා ගන්න. හෙට වෙසක් දවස අද දවසේ ලොකු කූඩුවක් ගෙදර හදලා තියෙනවා. දැන් ඕක එල්ලන්න ඕන. ඉතින් දැන් මෙන්න මේ විදිහට යද්දී මෙයාලට පොප්පියන ආශාව එහෙම නැත්තම් පුන පුනා බලා සිටීමේ ආශාව
දැන් නැවත නැවත බලා මේ ආශාවෙන් ඉන්නවා. ඊළඟ දවස උදා වෙනවා. ඒ දවසෙත් රෑ වෙන්න එපැයි කූඩුව එල්ලන්න. ඔන්න ඒ දවසේ හවස් වෙද්දි කූඩුව අරන් ගිහිල්ලා පාරේ සවි කරනවා. පාරේ සවි කරන්නේ පාරේ උණ ලොකු බටයක් දාලා උණ බටයක් දාලා ඒකේ මෙහෙම වෙසක් කූඩුව එල්ලනවා. ඒ වෙසක් පහන එල්ලලා දැන් මේ වෙසක් පහනේ මොකද්ද කරන්නේ? අර පොඩි කූඩුව ඔක්කොම එල්ලනවා. ගෙදර ඉන්න සේවකයෙක්ට උදව් කරනවා. ඉතින් ඔය විදිහට මේගොල්ලෝ ලස්සනට මේක කරාට පස්සේ මේ නංගිටයි මල්ලිට තිබිච්ච ඩියුටිය තමයි අර වෙසක් කූඩුවට ගමේ පොඩි ළමයි ඇවිල්ලා අතපොත ගාද්දි අල්ලන්නේ අපේ අයියගේ කූඩුව, අපේ කූඩුව, අපේ එහෙම කියලා අරක රැකගන්න එක. ඉතින් කොහොම හරි මෙතන වෙන ලස්සන වැඩේ තමයි ඔහොම ගිහිල්ලා හවස් වෙද්දී මෙතන ඛේදනීය වැඩක් ලස්සන වැඩක් නෙමෙයි. ඛේදනීය වැඩේ තමයි මේකෙදි පහම් පත්තු කරන්න ඕන. එතකොට ඒ කාලේ තිබ්බේ අපිත් පොඩි කාලේ තිබ්බේ 2005 7 වගේ වෙනකම් වගේ තිබ්බේ දරුවනේ මේ කෙසෙල් පිතිරක් හරි ඔය තල් පිතිරක් හරි නැත්තම් උණ බට පිතිරක් හරි මේ එක පළුවක් කෑල්ලක් වගේ අරගෙන මෙහෙම තියෙනවා වෙසක් කූඩුවේ අර යට අටපට්ටමේ යට පැත්තේ. එහෙම තියලා ඒක උඩ ඉටිපන්දමක් අපි පත්තු කරේ. එතකොට පස්සේ කාලේ බල්බ් ආවට මුලින් ඉටිපන්දම ඕක තමයි මුලින්ම අපි කළේ. හැබැයි ඊටත් ඉස්සර කාලේ පත්තු කරලා තියෙන පහනක්. අපේ කාලෙත් පහනක් තියන්න පුළුවන්. නමුත් අපේ කාලේ ඉටිපන්දම් සුලභව තිබ්බා. රුපියල් 2ක් රුපියල් 1.750ට ඊට පස්සේ මට මතකයි රුපියලට තිබ්බා. එහෙම තමයි ඉටිපන්දම් තිබ්බේ. මේ වැඩි 2003-4 වගේ කාලවල. එතකොට දැන් මෙන්න මෙහෙම තමයි අපි පත්තු කරේ. ඉතින් ඕක තමයි ඉස්සරම පහම් පත්තු කරේ. ඉතින් පහම් පත්තු කරගෙන ගියා. ඒ විදිහට මේගොල්ලෝ අර කූඩු දැන් කීයක් තියනවද? මහා කූඩුවයි ඒකේ පොඩි කූඩු 4යි ඒකෙත් තව කූඩු 4 තියෙනවා 25ක්. මේ 25 පත්තු කරගෙන යනවා දැන්. ඔහොම යද්දී මල්ලිටත් හිතෙනවා මමත් මේක පත්තු කරා නම් හරි කියලා. ඔන්න එයා පත්තු කරන්න එකක් ගද්දී එයාගේ එකට සවරන් කොළ වැටිලා හුළඟට ඇවිල්ලා ඒක උඩ ඇවිල්ලා ගින්දර මතුවෙලා ඒ ගින්දර තව එකට අල්ලනවා. ඒක දකින අයියා එනවා දුවගෙන ඇවිල්ලා ඒකට ගහනවා. එයාගේ ෂර්ට් එකට ගිනි ගන්නවා. එයාගේ ඇඟටත් ගිනි ගන්න. එයා ෂර්ට් එක අල්ලලා වීසි කරනවා. එයාටත් ඇඟට ගිනි අරගෙන අර කූඩුව විනාඩියෙන් දෙකෙන් මුළු කූඩුවම විනාශ වෙලා යනවා. එතකොට මෙන්න මේ ඛේදනීය తত্ত্বය දරා ගන්න බැරුව හැමෝම බලාගෙන ඉන්නව වික්ෂිප්ත වෙලා. ඒ වගේම ඉක්මනට අයියව වෙදගෙදරට එක්කගෙන යනවා තාත්තා. ඉතින් ඔය විදිහට තමයි කතාවේ ඛේදනීය කොටස ඉවර වෙන්නේ. ඊට පස්සේ මේ දරුවා බලාගෙන ඉන්නවා කෝ අයියා මොනවා වේද දන්නේ වෙදගෙදරට එක්කගෙන ගියාට පස්සේ මැරිලා කියන පණිවිඩය එයිද දන්නේ අයියට මොනවා වෙලක් දන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ අර චූටි දරුවෙක්ගේ සිතිවිලි දාමය තමයි ඔතන තියෙන්නේ. ඊට පස්සේ ඔහොම වුණාට පස්සේ වෙන්නේ මෙයා බලාගෙන ඉන්න රෑට ඈතින් ඇහෙනවා ටිකක් අපි කියමු 9 විතර වෙද්දී ඇහෙනවා වෙදගෙදර පැත්තෙන් එනවා ඒ කරත්තර නාදේ හඬ ඇහෙනවා. එතකොට මෙයා හිතනවා එහෙනම් අයියා මැරිලා තමයි දැන් එන්නේ. අයියාගේ මැරිච්ච නිසල දේහය දැන් මට දකින්න පුළුවන්. මේ පොඩි ළමයින්ට හිතෙන සිතුවිලි අපිටත් හිතෙන සිතුවිලි ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අන්න ඒ සිතුවිලි දාමේ මේ දරුවාගෙන් අපිට පිළිඹු වෙනවා. ඉතින් කොහොම හරි එක සංකේතයක් ඒ චූටි දරුවා කියන්නේ මේකේ දරුවනේ සංකේතයක්. ඊට පස්සේ අයියට එහෙම මුකුත් වෙලා තිබ්බේ නෑ. ඒ වලට බෙහෙත් කරලා වෙලලා ඒ විදිහට තිබ්බේ. කොහොම හරි අයියා ඇවිල්ලා ගෙයි මැද සාලේ පුටුවේ වාඩි වෙනවා. අම්මා ගාව හිටපු මේ දරුවත් ගිහිල්ලා අයියා ගාව කියනවා අයියේ මට සමා වෙන්න මේ විදිහට යාත් එක්ක කියනවා අනේ මං හින්දා මේක උනේ නෑ. මල්ලි දුක් වෙන්න එපා. අපි ලබන පාර ඔయిత වැඩිය හොඳ එකක් හදමු. සහෝදර ප්‍රේමය. මෙන්න මෙතන තියෙනවා සහෝදර සහෝදරියන් අතර ගෙදරක ඇති වෙන සාමාන්‍ය ජීවිතේ කොයි වගේද තියෙන්නේ කියලා. ඒක තැනක තියෙනවා ඕකේ නංගි මල්ලි ඇවිල්ලා වෙසක් කූඩුව හදන තැන වාඩි වුණාට පස්සේ අර නංගි කෝටු ටිකක් අරගෙන හංග ගන්නවා තියෙනවා. ඊට පස්සේ අන්න ඒ විදිහට. ඊට පස්සේ දැන් ඒ දෙන්න අතර රණ්ඩු ඇති වෙනවා. ඔය වගේ. ඒ වගේම මේකේ වෙසක් පොයේ දවස ගැන සිතුවිලි දාමයක් ඇති කරනවා. ඊට පස්සේ තවත් දෙයක් තමයි මේකේ අවසානෙටම තියෙන දේ කියවන්න. ඒක ලස්සන කතාවක්. අවසානෙට තියෙන එක ඒක
මෙන්න මෙහෙම තියෙනවා. දැවී යාමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කළු වූ උණ කැබැලි කිසි විශාල සතෙකුගේ ඇටසැකිල්ලක් මෙන් මහා මාර්ගයෙහි පසෙක තිබෙන හැටි මගේ සිතට නැගින. එතකොට මේක හරි ලස්සන තැන තමයි කිසි විශාල සතෙකුගේ ඇටසැකිල්ලක් මෙන් කියන එක. එතකොට මේ සංකල්පනාව, මේ කාව්‍ය සංකල්පනාව, එහෙම නැත්නම් මේ සාහිත්‍ය සංකල්පනාව හරි ලස්සනයි. මොකක් හරි විශාල සතෙක්ගේ අර හරියට නිකන් ඔයාලා දැකලා ඇති ඩයිනෝසර්ලාගේ මට මේ කියවද්දි හිතුනේ ඒක තමයි මට මනසට නැගුණේ ඩයිනෝසර්ලාගේ මහා විශාල ඩයිනෝසර්ලාගේ ඇටසැකිලි දැන් හදලා තියෙන්නේ. එල්ලලා එකතු කරලන්නේ ඒ වගේ. ඉතින් එහෙම එකක් හරි. ඔන්න ඕක තමයි ලස්සනම කෙටි කතාව මේ වෙසක් පහන කියන එක. කේදාන්තයක් ඒකේ තියෙනවා. කේදාන්තයක් තියෙනවා. දුක්ඛාන්තයක් තියෙනවා. දුක අන්ත කොටගත්ත කියන එකට අපි කියන්නේ දුකාන්ත කියලා. සුඛාන්ත තියෙනවා සමහර නිර්මාණ සුඛ සතුට අන්ත කොටගත්ත කියන එක මේකත් මතකයට ගන්න. ඒක හොඳ පොයින්ට් එකක් ඔයාලට සාහිත්‍ය විචාර ලියද්දි. එතකොට මෙන්න මේක තමයි දරුවනේ අපි අද කතා කරන්නේ. එතකොට අපි දැන් මෙතනින් එහාට අපි කතා කරමු මේක ඔයාට තියෙන ඔයාගේ ජීවනාදර්ශය කොයි වගේද කියලා. ඔයාට හම්බ වෙන ජීවනාදර්ශය තමයි ඔයාට හම්බෙන ජීවනාදර්ශය තමයි මේකේ අපි කරන වැඩ ඊටාම් ඉක්මනින් විනාශයට පත් වෙන්න පුළුවන්. අපි කරන වැඩවල යම් අවස්ථාවල් වල ඒකේ විනාශය උරුම වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒතර වෙසක් කියලා කියන බෞද්ධ දර්ශනයත් එක්ක යන්න ඕන එකක්. ඒතකොට දැන් අද ඔලුබක් උනටාගෙන රට පුරා දන්සල් කන්න ඒවා ගන්න දන්සල් වඳින්න හරි මොකක් හරි එකක් එහෙම ගියාට ඒකනේ ඇත්ත කතාව. එක තැනක ඉඳන් සීලය පිළිබඳව තමන්ගේ දමනය පිළිබඳව බලා කියා ගන්න එක තමයි පෝය දවසේ කළේ. එතකොට දැන් මෙන්න මේක තමයි මේකේ උගන්වන්නේ අපිට වෙසක් කූඩුවක් අපි හැදලා විනාශ වෙද්දී ඔය දැන් සමහර ළමයි ගොඩාක් මහන්සි වෙලා හදන සමහර අය ගොඩාක් මහන්සි වෙලා වෙසක් කූඩු හදනවා. පහුගිය කාලේ විශාල තොරණක් කඩාගෙන වැටුණා. එතකොට අර මේ හුළඟට කඩාගෙන වැටුණා ගංගාවක හදපු එකක් නේ දකින්න ඇති. එතකොට ඒ වගේ ඒවා හදලා ඒ විනාශය දකින්නවා. එතකොට උප්පත්ති තිබංග හට ගන්නව පවතිනව නැති වෙනවා. ඒ වගේම සමහර දේවල් අපි හදා ඉඳිද්දි පිච්චෙනවා විනාශ වෙනවා අලු වෙනවා. මෙන්න මේ නැතිවීම මේ ක්ෂය වීම පිළිබඳව තමයි ෂණික මරණය එහෙම නැත්නම් ඉක්මන් මරණය පිළිබඳව දැකීම තමයි ළමයි මේ කෙටි කතාවෙන් මේ කතුවරයා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම ඒ වෙසක් කාලේට එන සුන්දරත්වය පැහැදිලි කරනවා. ඒ වගේම ඒ භාෂාව ලස්සන භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා. කතන භාෂාව. ඒ කියන්නේ කතා කරන භාෂාව පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ උපමා ලස්සන උපමා කෞශල්‍යයක් භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ ගොඩකින් සමන්විත එකක් තමයි වෙසක් පහන කියන කෙටි කතාව. රස විඳින්න, කියවන්න මොන හරි තිබ්බොත් අහන්න යටින් කමෙන්ට් එකක් දාන්න. යටින් කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාලා ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ආයිබෝවන්.